ඔබ බලන්න ඔබගේ අත්ලේ මෙන්න මේ වගේ සුවිශේෂී වූ පිහිටීමක් තියෙනවද කියලා. විවාහ රේඛාව මේකට කියනවා විවාහ රේඛාව කියලා. මෙන්න මේ විවාහ රේඛාව රවි මණ්ඩලයට යනවා නම් රවි මණ්ඩලය කියන්නේ මොකක්ද? රවි මණ්ඩලය කියන්නේ මෙන්න මේක වෙදගිල්ල පල්ලෙහා තියෙන මෙන්න මේ ප්‍රදේශයට කියනවා රවි මණ්ඩලය කියලා. ඉතින් විවාහ රේඛාව රවි මණ්ඩලයට යනවා නම් විවාහයෙන් පසු ඔබගේ දියුණුව ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. මේක ඊටාම සුබ පිහිටීමක්. ඔබට ලැබෙන සහකරු හෝ සහකාරිය ධනවත් කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබගේ කීර්තිය දිනෙන් දිනම වර්ධනය වෙනවා. ඒ වගේම මේකේ පොඩි අසුබ පැත්තකුත් තියෙනවා. ඒක තමයි මෙන්න මෙතන රවි රේඛාවක් තිබිලා. රවි රේඛාවක් තිබිලා. ඒ රවි රේඛාව මෙන්න මේ විවාහ රේඛාවෙන් කැපුවොත් අන්න එතකොට සුබ පැත්ත වෙනුවට ක්‍රියාත්මක වෙන්නේ අසුබ පැත්ත. මොකද්ද වෙන්නේ? ඔබගේ දියුණුව, කීර්තිය, තත්වය ඊටාම ඉක්මනින් පහතට වැටෙනවා. ඉතින් ඔබ බලන්න ඔබගේ විවාහ රේඛාව මේ රවි රේඛාව කපනවාද? එහෙම නැත්නම් රවි මණ්ඩලෙන් නතර වෙලාද තියෙන්නේ? ඒ වගේම තමයි මේ රවි රේඛාව කපන්නේ නැතුව ස්පර්ශ වෙලා විතරක් නම් තියෙන්නේ. මේ විවාහ රේඛාව නිකන් මෙන්න මෙහෙම ස්පර්ශ වෙලා විතරක් නම් තියෙන්නේ. ඒක ඊටාම සුබ පිහිටීමක්. ඔබගේ දියුණුව වර්ධනය වෙනවා විතරක් නෙමෙයි ඔබට ලැබෙන සහකරු සහකාරිය ධන කුවේරේකෝ ඊටාම ධනවත් කාන්තාවක් ලබන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ පිහිටීම ඊටාම සුවිශේෂී. ඔබ බලන්න ඔබගේ අත්ලෙත් මේ පිහිටීම මේ විදියට තියෙනවද කියලා. එහෙමනම් ඔබට ඔබගේ කසාදේ ඔබගේ විවාහ ජීවිතය ඊටාම ස්ථාවර දීර්ඝකාලීන පවතින එකක් වෙනවා. වගේම ඊටාම සුබ පිහිටීමක් මේක විවාහයට. එහෙනම් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ වගේ සුවිශේෂී වූ පිහිටීම් බලන්න අපේ channel එක subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරන්න. හොඳයි එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.